ආයුබෝවන් ඔයාලා හැමෝටම Cook with Lankan YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ අලුත් වීඩියෝ එකක් සමගින්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කුරක්කම් පිටිත් සමග මිශ්‍ර කරලා හාල් පිටි වලින් කොහොමද මල් පිට්ටුවක් හදාගන්නේ කියලා. ඔයාලා මගේ channel එකට අලුත් නම් දැම්ම subscribe කරන්න. දිගටම මාත් එක්ක මේ වීඩියෝ එකේ රැඳිලා ඉන්න. ඔයාලා ආස කරන කෑම මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉදිරියේදී මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු අපේ මල් පිට්ටුව හදන්න උවමනා කරන ද්‍රව්‍ය මොනවද කියලා. මම අරගෙන තියෙනවා කුරක්කම් පිටි සමග හාල් පිටි, ලුණු, සීනි, වතුර, ගාගත්ත පොල්, අපේ පිට්ටුව තම්බන්න පිට්ටු බම්බුවක්. පළමුවෙන්ම අපි හාල් පිටි සමග කුරක්කම් පිටි කබලේ බැද ගන්න ඕනේ. රන්වන් පාට වෙනකම්ම බදින්න එපා. දිය හිඳිලා නිකන් හුළඟට යන ප්‍රමාණයට වගේ. දැන් අපේ හාල් පිටි ටික කුරක්කම් පිටිත් සමග බැදීගෙන එනවා. දැන් මෙන්න මේ විදිහට හැලෙන ගානට මේ විසිරීලා යන ගාන හුළඟට යනවා කියලා අපි කියන්නේ අන්නේ ගානට. දැන් අපේ කුරක්කම් පිටි හාල් පිටි බැදිලා ඉවරයි. අපි ඒක නිවෙන්න තියලා ඊළඟට පොල් ටික අපිට දැන් පිට්ටු කන්න කිරි ඕනිනේ. පොල් වලින් භාගයක් අපි කිරිමිරික ගමු. මෙහෙම කිරිමිරික ගත්තා කියලා පිට්ටුවේ රස අඩු වෙන්නේ නැහැ. අපි හොඳ පොලුත් කලවම් කරගන්නවා. අපි දැන් පොල් ටික මිරිකගෙන ඉවරයි. අපි දැන් මේ මිරිකලා අයින් කරපු පොල් කුඩු ටික මේකට දාගන්නවා. ඒ එක්කම අපි දැන් මෙතන තියෙනවනේ පොල්, මේන් පොල් ටිකකුත් මේකට කලවම් කරගන්න. ඒකටම සීනි හැඳි 2යි ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. දාගෙන මේ ටික හොඳට මේ පොළුයි ඒ ටික ඔක්කොම කලවම් කරගන්න. අපිට මෙතන දැන් තෙත ගතිය මදි වගේ අතට දැනෙනවා නම් මේකට අපි වතුර පොඩ්ඩක් මික්ස් කරගන්න. කොහොමත් අපිට පිට්ටු වනන්න වතුර ඕනේනේ. දැන් අපි බැදගත්තු හාල් පිටි කුරක්කම් පිටි නිවිලා තියෙන්නේ. ඒ ටික අවශ්‍ය ප්‍රමාණයට පොල් වලට සරිලන විදිහට අපි මේකට දාගන්න. අපි දැන් පිට්ටුව මල් පිට්ටුව කැටි කරගන්න ඉස්සෙල්ලා පිට්ටු බම්බුව ලිපේ තියාගන්න ඕන රත් වෙන්න. බය නැතුව හොඳට මේක හොඳට අතින් අනන්න. මේක තලප වෙන්නේ නැහැ අපි අත තද කරලා ඇනුවා කියලා. ඒකට තමයි අපි හාල් පිටි කුරක්කම් පිටි බැදලා ගත්තේ. මෙන්න මෙහෙම හොඳට අනන්න. දැන් මේක බලන්න මෙහෙම ගුලි කළා තනි ගුලියට එනවද කියලා. එතකොට තමයි ඒකේ පදම තෙත. එහෙම මදි නම් අපි තව වතුර ස්වල්පයක් බය නැතුව මේකට දාගන්න. සමහරු බයයිනේ එහෙම වතුර හැලුවම කැට ලොකු වෙනවා. එහෙම කියලා වතුර දාන්නේ නැහනේ. මේක එහෙම මුකුත් වෙන්නේ නැහැ. Tamanට සරලන විදිහට චූටි මල් වගේ කැට තමයි මේකෙන් හැදෙන්නේ.
ඔන්න අපේ පදම දැන් ඇවිල්ලා තියෙන්නේ මේ බලන්න. මෙන්න මෙහෙම ගුලියක් ආකාරයට එනවා නම් මේක පදම හරි. අපි දැන් හුමාලේ බැඳිච්ච පිට්ටුව බම්බුව අරගෙන මේකට අපි පිට්ටුව පුරව ගන්න ඕනේ. මේ කැටි කරගත්තු පිට්ටුව. අපි මේ හුමාලේ වෙන්න වතුරක නටන්න තියලා තියෙන්නේ පිට්ටුව ඇතුලේ ඇලවෙන්නේ නැති වෙන්න. ඔයාලට දැන් පේනවා ඇති චූටි චූටි කැට තමයි මේකේ තියෙන්නේ. ලොකු කැට නැහැ. මේක මෙහෙම වහලා අපි පිටුව තඹ ගන්න ඕනේ. දැන් අපේ පිටුව තැම්බිලා තියෙන්නේ මේ උල් තුනෙන් හුමාලේ පිට වෙනවා කියන්නේ අපේ පිටුව තැම්බිලා. අපි දැන් මේ පිට්ටුව කන්න පොල් කිරි එක අපි මිරිකලා ගත්තානේ පොල් කිරි. මේ පොල් කිරි එක වඩාත් රසවත් වෙන්න මේකට සීනි ටිකකුයි ලුණු චුට්ටකුයි මික්ස් කරගන්න ඕනේ. ගොඩාක් නෙමෙයි පොඩ්ඩයි. ඒකල්ල හොඳට මික්ස් කරගෙන හරි. ඔන්න මේකෙන් අපි දැන් කිරි ටිකක් දාගෙන අපි හදාගත්තු කට්ට සම්බෝලෙන් ටිකකුත් දාගෙන පොල් කිරි කට්ට සම්බෝලයි මික්ස් වුනහම ඇත්තටම හරිම රසක් තියෙනවා. ඇත්තටම රසයි. ඔයාලත් කාලා බලන්න හදලා